ඒකට ඔයා අත් දෙක මැදන් ඉන්න කෙනෙක් එක්ක දිගට ආගියු කරත් එයාට ඒක ජස්ටිෆයි කරන්න සාධාරණීකරණය කරන්න උත්සාහ කරන්න වැඩක් නැහැ. එයාගේ ඇටිටියුඩ් එක තියෙන්නේ ඇතුලේ අර ඇටිටියුඩ් එක. අයිබෝන් ඔයගලන් ආදරෙන් පිළිගන්න අපේ නිසා ප්‍රීමියම් YouTube channel එකට. අපි කමියුනිකේෂන් ස්කිල්ස් පිළිබඳව තමයි කතා කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා අපිත් එක්ක රැඳිලා ඉඳියා නම් අපි ආම් සිග්නල්ස් පිළිබඳව තමා කතා කරේ. ඒකෙදි විශේෂයෙන් මේ අත් දෙක බැඳගෙන ඉන්න එක. ඒක සම්බන්ධව ගැඹුරින් කතා කරනවා. ඒක සම්බන්ධ වෙන ගොඩාක් තොරතුරු. ඉතින් අපි අද ලෙසන් එකට ගියොත් අපිට අදත් කතා කරන්න තියෙන්නේ මේ ක්‍රොස් ඩාම්ස් මේ පිළිබඳව තමයි. එතකොට මේකෙදී first point එක when you see someone take the arms cross position, it's reasonable to assume that you may have said something with which they disagree. ඒ මොකක්ද කියන්නේ කියන එක ඔයාලට තේරෙන විදිහ. ඒ කියන්නේ ඔයාලට පේනවා නම් යම්කිසි කෙනෙක් ක්‍රොස් ඩාම් පොසිෂන් එකට එනවා. ඔයත් එක්ක කතා කර කර ඉඳලා එයා ක්‍රොස් ඩාම් පොසිෂන් එකට ආවොත් එතකොට ඔයාට ඇසියුම් කරන්න පුළුවන් පොඩ්ඩක් උපකල්පනය කරන එක සාධාරණයි. ඒවා මොකක් හරි යම්කිසි දෙයක් එයා ඩිස්ඇග්‍රී වෙන දෙයක් කියලා තියෙනවා කියන එක. එතකොට ඔන්න ඕක මතක තියාගන්න ඕන දෙයක්. ඊට පස්සේ it may be pointless continuing a line of argument even though the person could be verbally agreeing with you. මේ කියන්නේ දැන් මේ පුද්ගලයා ඔයත් එක්ක සමහරට එයා verbally වාචිකව එකඟ වෙන්න පුළුවන්. verbally agree වෙන්න පුළුවන්. නමුත් අ, මේක දිගටම මේක කන්ටිනියු කරන් යන එක pointless කියලා කියන එක තේරුමක් නැහැ කියලා තමයි කියන්නේ. මොකද the fact is that body language is more honest than words. අන්න එක තමයි කාරණේ. ඒ කියන්නේ බොඩි ලැන්ග්වේජ් එක ගත්තොත් මේක බොරු කරන්නේ නැහැ. සමහරට වචන වලින් බොරු කිව්වත් බොඩි ලැන්ග්වේජ් එක බොරු කරන්නේ නැහැ. ඒකත් කතා කරලා තියෙනවා. ඉතින් බොඩි ලැන්ග්වේජ් එකෙන් ඇත්ත තමයි කියවෙන්නේ. ඉතින් එහෙනම් මෙයා අත් දෙක බැඳගත්ත කියන්නේ එතනින් එහාට ඒක කතා කරන එක තේරුමක් නැහැ කියන එක තමයි අදහස් වෙන්නේ. As long as someone holds an arms folded position, a negative attitude will persist. ඔන්න වැදගත් කාරණයක්. හරි. As long as someone holds an arms folded position. දැන් කෙනෙක් මේ විදියට අත් දෙක බැඳගෙන ඉන්න තුරාවටම ගත්තොත් එයාගේ නෙගටිව් ඇටිටියුඩ් එක ඒ විදිහටම තියෙනවා. නෙගටිව් ඇටිටියුඩ් එක කන්ටිනියු වෙනවා කියන එක තමයි ඔය කියන්නේ. Your objective should be to try to work out why they cross their arms and to try to move the person into a more receptive position. එතකොට දැන් ඔයාගේ අරමුණ වෙන්න ඕන මේ වගේ තැනකදී මොකද්ද? මෙයා ඇයි මේ ක්‍රොස් ඩාම්ස් පොසිෂන් එකට ආවේ අය කියන එක බලන එක සහ මෙයාව දැන් මේ ඉන්න තැන ගත්තොත් දැන් අත් දෙක බැඳගෙන ඇවිල්ලා ඉන්නවා කියන්නේ එතකොට ඒ තියෙන ඇටිටියුඩ් එක ඇවිල්ලා ඩිස්ඇග්‍රී එහෙම නැත්නම් ඩිෆෙන්සිව් එහෙම නැත්නම් නෙගටිව් කියන ඇටිටියුඩ් එක. එතකොට එතනින් එයාව රිසෙප්ටිව් පොසිෂන් එකට ඒ කියන්නේ කරුණු බාර ගන්න ඇක්සෙප්ට් කරන තැනකට එයාව කොහොමද ගන්න කියන එකට තමයි අපි try කරන්නේ. The attitude causes the gesture to occur. මෙන්න මේක very important. The attitude causes the gesture to occur. ඒතර මෙයාගේ මේ තිබ්බ attitude එකෙන් තමයි මේ cross dance gesture එක ආවේ. එතකොට ඊට පස්සේ and maintaining the gesture මේ gesture එක maintain කරන එක causes the attitude to remain. ඔන්න වැදගත් කාරණා. attitude එකකින් හින්දා තමයි ඒ defensive හෝ negative attitude එකකින් හින්දා තමයි ඔය cross dance කියන position එකට මෙයා ආවේ. අත් දෙක මැද ගන්න එකට ආවේ. හැබැයි අත් දෙක බැඳගෙන ඉන්නකොට දිගටම මොකද වෙන්නේ? අර නෙගටිව් ඇටිටියුඩ් එක එහෙම නැත්නම් ඇටිටියුඩ් එක ඒ විදියටම දිගටම පවතින හේතු වෙනවා මේ අත් දෙක දිගටම බැඳගෙන ඉන්න එක. එහෙනම් ඇටිටියුඩ් එක බ්‍රේක් කරන්න මොකද කරන්න ඕන? අපි ආව අත් දෙක මැදන් ඉන්න තැනින් අයින් කරන්න ඕනේ. ඒ ගෙස්ට් එක යාගෙන් අයින් කරන්න වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණේ මතක තියාගන්න මේ ලාස්ට් පොයින්ට් එක very important. මෙන්න මේක ඒකට ඔයා අත් දෙක මැදන් ඉන්න කෙනෙක් එක්ක දිගට ආගියු කරත් එයාට ඒක ජස්ටිෆයි කරන්න සාධාරණීකරණය කරන්න උත්සාහ කරන්න වැඩක් නැහැ. එයාගේ ඇටිටියුඩ් එක තියෙන්නේ ඇතුලේ අර ඇටිටියුඩ් එක. ඉතින් ඒක බාර ගන්න නැති ඇටිටියුඩ් එකක් තියෙන්නේ. ඉතින් ඒක වෙනස් කරන්න ඕන මුලින්ම. එහෙම නැත්නම් මොකද ගෙස්ට් එක වෙනස් කරේ නැත්නම් ඒ ඇටිටියුඩ් එක දිගටම පවතිනවා.
ඉතින් දැන් මෙතන කියනවා මේ බලන්න ඔයාලට crossed arms on chest. මොකද්ද මේක imply වෙන්නේ? හැඟවෙන්නේ මොකද්ද? He is not coming out and you are not coming in. He is not coming out and you are not coming in. එයා එයාගේ තියෙන අදහස එළියට දෙන්නෙත් නෑ. ඔයාගේ අදහස එයාගේ ඇඟ ඇතුළට, එයාගේ ඔළුව ඇතුළට දාන්නත් බෑ. මොකද එයා ඒක රිසෙප්ටිව් පොසිෂන් එක නෙවෙයි ඉන්නේ, බාර ගන්න තැනක නෙවෙයි ඉන්නේ. එයා ඩිස්ඇග්‍රී වෙච්ච තැනක තමයි ඉන්නේ අත් දෙක බැඳගෙන. ඉතින් ඔන්න ඕක තමයි කාරණය. අත් දෙක බැඳන් ඉන්න එක සම්බන්ධව දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ ඉතා විශාල කරුණු ප්‍රමාණයක් තියෙනවා. අපි කවදාවත් හිතපු නැති දෙයක් මේක. ඔයගොල්ලෝ කවදාවත් හිතන්නේ නැතුව ඇති මේ අත් දෙක බැඳන් ඉන්න එකේ මෙච්චර මේ සයිකොලොජි එකක් තියෙනවා. ඉතින් ඔය දේවල් දැනගෙන ඉන්න ඕන අපි කමියුනිකේෂන් ස්කිල්ස් හරියට කෙනෙක් එක්ක කමියුනිකේට් කරන්න. ඉතින් කමියුනිකේෂන් වලදී මේ දේවල් හරිම වැදගත් වෙනවා. ඉතින් කමියුනිකේෂන් ස්කිල්ස් ඉම්ප්‍රූව් කරන එක මම කොච්චර කමියුනිකේෂන් ස්කිල්ස් තිබ්බත් වැඩක් නැහැ. වා පිරිසක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බයයි නම්, ඔයාගේ ඔළුවේ තියෙන අදහස් ටික එළියට දෙන්න බයයි නම්, ඉතින් ඒක නැති කරන්න අපි හදලා තියෙන විශේෂ කෝස් එකක්, සයිකොලොජිකල් කෝස් එකක් 071 10 89 562ට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. සහ මේ නම්බරෙම අපේ උසස් පෙළ ලියන ළමයින්ට, උසස් පෙළ හදාන ළමයින්ට හදලා තියෙන විශේෂ කෝස් එකක්. ඒකත් සයිකොලොජිකල් කෝස් එකක්. ඉතින් කොහොමද උසස් පෙළ පාස් වෙන්නේ? මොනවද පාවිච්චි කරන්න ඕන හොඳම ඉගෙනුම් ක්‍රම? ඊට පස්සේ කොහොමද මනස හදාගන්නේ? මොකද මයින්ඩ් සෙට් එක තමයි නම්බර් 1 ඕනම තැනකදී. ඉතින් ওই දේවල් ටික හදාගන්න ඉතාලම අඩු මුදලකට ගන්න පුළුවන් ඒ කෝස් එක. ඔයාගේ දූල පුතාලා සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ ලෙසන් එක නම් මෙතනින් නවත්තමු. අපි තව ලෙසන් එකකින් හම්බෙමු. channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයා තාම subscribe කරලා නැත්නම් වීඩියෝ එක like එකක් දාන්න. ඔයගොල්ලන්ගේ තියෙන ඕනම දෙයක් comment කරන්න. කිසිම ගැටලුවක් නැහැ. අපි එහෙනම් ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.